ක්‍රිකට් අපි කවුරුත් ක්‍රිකට් වලට ආදරේ. රවුන් චූටි ගල් කැටයක ඔට්ටපාලු වල ඔතලා ඒ ඔට්ටපාලු පන්දුවෙන් පුංචි කාලේ අපි මැද කෙටිල ඉහළ යන බවුන්සර් පන්දු යවු. සමතල පෘෂ්ඨයක රබර් අක්කර භාගයක් තිබුණා නම් ඒක අපිට ඒ දවස්වල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය. වැඩිය කතා ඕනේ. අපි අහනවා ඔබතුමාගෙන් මෙවර ICC ශූරාංග තරඟාවලියේ කුසලානය කවුරු ජයග්‍රහණය කරයිද? සීල් සුලත්ලල්ලා කබා යනවා. මද හිරු රැස් පතිත වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්නට උචිත කාලගුණයක්. මේ අපි ඉන්නේ ඇතුලේ. සුලන් රල්ලක් කියන්නේ ෆෑන් එක දාලා තියෙන දෙකට. හිරු රැස් පතිත වෙන්නේ නැහැ. ලයිට් එක දාලා තියෙයි. දැන් කියන්න. හොඳයි මගේ මතකයේ දිව යනවා පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට. එතරට මතකෙ දිව ගියාට වැඩක් නැහැ. තරඟාවලිය පැවැත්වෙන්නේ සීතල එංගලන්තේ. මං අහන්නේ ඔබේ කවුරුන් කුසලානය දිනා ගනී? ක්‍රිස් ගේල්, මාලන් සමුවෙල්, කිරන් පොලාට්, ඩ්වෙන් බ්‍රාවෝ සහ සුනිල් නාරායන් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ගේ සමන්විත විශාල පහරවල් වලට යා හැකි තරග දිනවන්නන් සිටින්නේ බටහිර ඉන්දිය කොදිව් කණ්ඩායම. ඉතින් අපිට සක්සුදක්සේ පැහැදිලි ICC ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලී ජයග්‍රහණය ලබා ගන්නේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම. ඒක මා ඉතා විශ්වාසයෙන් කියනවා මේ මුහුත්තේ. ඒක කිසිම සැකයක් ඇත්තෙත් නෑ. සැකයක් තියාගන්නත් හදන්න එපා. ඔබ කියන්නේ ජයග්‍රහණය කරන්නේ කොදෙව් කණ්ඩායම. ඔහු ඒ පිළිබඳ කිසිදු සැකයක් නෑ. ජයග්‍රහණය කරන්නේ කොදෙව් කණ්ඩායම. ෂුවර්ද? ඔව්. ලබ්බ තමයි. උන් ඇත්තෙත් නෑ. එහෙමද? මාපිය ක්‍රීඩාලෝලි අසන්නනී ඊයා.